තාජුඩීන් කේස් එකත් මුලින්ම ඇක්සිඩන්ට් එකක් වෙලා එයා ගිනි අරගෙන මැරුණා කියලා තිබුණේ. ඊට පස්සේ අපිට ආවට පස්සේ අපි ඒක රීපෝස් මෝටම් එකක් කරා. ඒකට ඉඩ දුන්නා. අධිකරණ නියෝග ගත්තා. ඉඩ දුන්නේ නැහැ. මේ අධිකරණ නියෝග අරගෙන අපි මේ ඒකෙත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරා. ඒ වෛද්‍ය මණ්ඩලය ප්‍රොෆෙසර් ජීන් පෙරරා හිටියා. ප්‍රොෆෙසර් අජිත් තෙන්නකෝන් හිටියා. මතන් ඩොක්ටර් කොළඹගේද කොනේ මණ්ඩල වලට බලපෑම් කරන්න උත්සාහ කරපු ඒව නැද්ද? මොකද දැන් ඉතින් ඒගොල්ලෝ මේ බලලපු මුත්‍ර ශරීරය එළියට අරගෙන ඒගොල්ලෝ කිව්වා මේ මිනිස්සෙගේ ශරීරයේ තියෙන ලොකුම බෝන්ස් දෙක ලොකුම ඇට දෙක තමයි මේ ෆීල්ම බෝන්ස් දෙක. මේ උකුලේ ඉඳලා දනපොල් කට්ට දක්වා තියෙන. ඒ ඇට දෙකම නෑ කිව්වා මේකේ. ඊට පස්සේ මේ හાર્ට් බෝන් එක හෘදය ආවරණය වෙන්න තියෙන බෝන් එකයි ත්‍රෝට් එකයි නෑ කියලා. ඒ බොඩි එකේ තිබුණ නෑ කියලා. ඒ කියන්නේ මේ වලල්ල තියෙන බොඩිය කොට ගත්තාම ඒක තියෙන්න එපායි. දි รา ගපත් උනත් ඒක තියෙන ඒක නෑ කියලා. තාජුදීන් ප්ලේ කරලා තියෙන ඒවා නැතුව වෙන්නේ. ඒවා කොහොම හරි නෑ. ඊට පස්සේ හොඳ වෙලාවට මේක පෝස්ට්මෝටම් කරන්න කලින් මේක මේ දැවී ගිය බොඩි එකක් නිසා එක්ස්රේ එකක් අරගෙන තිබුණා. ඒ එක්ස්රේ එකේ තිබුණා මේ ෆීම බෝන්ස්, හાર્ට් බෝන්, ත්‍රෝට් එක ඔක්කොම. එක්ස්රේ එකේ තිබුණා. එතකොට ඒක බලලා ඒ වෛද්‍යවරු තීරණය කරා ෆීම බෝන්ස් දෙකම කඩලා. එතකොට හાર્ට් බෝන් එකේ හිලක් තියෙනවා, ත්‍රෝට් එකේ හිලක් තියෙනවා. ඊට පස්සේ මේ පෝස්ට්මෝටම් එක කරේ ඩොක්ටර් රාජගුරුයි ඩොක්ටර් ශ්‍රියන්ත අමරරත්නයි. එතකොට ඒ දෙන්න මේගේ සුපර්වයිසිං ඔෆිසර් එහෙම නැත්නම් උඩින් හිටියේ ප්‍රොෆෙසර් ආනන්ද සමරසේකර. ඉතින් එයත් ඇවිල්ලා මුලින් බොඩි එක බලලා කියලා තියෙනවා මේක මේ හරියට කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හරියටම පෝස්ට්මෝටම් එක කරලා මේ ෆ්‍රීසර් එකට බොඩි එක දාලා ගියාට පස්සේ ආපහු ආනන්ද සමරසේකර මහත්තයා මේ බොඩි එක අරගෙන නැවතත් එයා කපලා තමයි අර ෆීම බෝන්ස්ුයි මේව අරගෙන තියෙන්නේ. මොකද ඒක තහවුරු වෙනවා ඩොක්ටර් මේ පෝස්ට්මෝටම් එක කරපු ඩොක්ටර් එයාගේ නෝට්ස් වල දාලා තියෙනවා සර් ප්‍රිසර්ව් කියලා 2 ෆීම බෝන්ස්, හાર્ට් බෝන් and throat කියලා. ඉතින් ඒක අහපුවාම ආනන්ද සමරසේකර මහත්තයා කිව්වා ඒක ගත්තා තමයි වැඩිදුර පරීක්ෂණ වලට ඒක ට්‍රොලියක් උඩ තිබුණා. ඉතින් මන් දන්නේ නැහැ මොකද උනේ කියලා. ඊට පස්සේ ඕක ලොකුවට ඉන්ක්වයරි කළා. එතුමා හිටපු මේ පෞද්ගලික මේ වෛද්‍ය විද්‍යාලෙත් චෙක් කළා. තවත් වෙන නඩු වලට අදාළ ප්‍රොඩක්ෂන් උත් ඒකේ තිබිලා කොහොම හරි එතුමට මහාධිකරණයේ ඉදිරියේ අධිචෝදනා ගොනු කළ ඉද්දි අවාසනාවන්ත විදියට එතුමා